right. Hello investors. ඔයගොල්ලන් එකතු වෙලා ඉන්නේ ඩොලර් ලූප් ට්‍රේඩින් කමියුනිටි එකත් එක්ක. අපි අද කතා කරනවා ඊළඟ වීක් එකේ තියෙන මේන්ලි ඉවෙන්ට්ස් මොනවද, අපිට ට්‍රේඩ් ගන්න පුළුවන් ඔපචුනිටිස් මොනවද, පොඩි මාකට් ඇනලිසිස් එක කරන්න බලාපොරොත්තු වෙනවා. අලුතෙන් කට්ටිය ජොයින් වෙලා ඉන්නවා අලුතෙන් මේ අපේ Discord කමියුනිටි එකට. පොඩ්ඩක් කියන්න බලමු මේ තේජන් මොකද්ද අයිඩියා එකක් තියෙනවද මේ forex සම්බන්ධව? ඇහෙනවද තේජන්? ඇහෙනවා මට නම් ඇත්තටම එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි මම රප්ටි දන්නවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. ආහා. හරි ඕකේ. මේකත් අර ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට හිතුවොත් මැච් එකක් ගා ගන්න පුළුවන්. මේකත් තනිකර බිස්නස් මොඩල් එකක් තමයි. මේක ඇත්තම කිව්වොත් මේ ඔයාට කොහොමත් මම දන්න තරමේ ඔන්ටර්ප්‍රෙනර්ස් අයිඩියාස් තියෙන ඉඳා ඔයාට මැච් එකක් ගා ගන්න පුළුවන් වෙයි. හරිද? මේ අපේ සෙෂන් එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ට්‍රේඩින් එකට කොහොමද එන්ටර් වෙන්නේ, කොහොමද ඉගෙන ගන්නේ, මොන පැත්තද ફોකස් කරන්න ඕනේ කියලා ෆන්ඩමෙන්ටල් පැත්ත ඉගෙන ගන්න පුළුවන්. ඒකට අපේ ඩොලර් ලූප් Discord එකට දවස් 30කට ෆ්‍රී ජොයින් වෙලා අපිත් එක්ක එක්ස්පීරියන්ස් බෙදාගෙන අපේ නොලෙජස් ෂෙයා කරගෙන ඔයගලන්ට අයිඩියා ගන්න පුළුවන් මොකද්ද ට්‍රේඩින් කියලා. අපිත් එක්ක ට්‍රේඩ් කරන්නත් පුළුවන්. දවස් 30ක අපේ ප්‍රතිඵලය බලලා ඔයගලන්ට අයිඩියා එකක් තියෙනවා නම් අපිත් එක්ක දිගටම යන්න පුළුවන් කියලා හිතනවා නම් අපේ Discord membership එක අරගෙන ඔයගලන්ට අපේ trading platform එකේ දිගටම continue කරන්න පුළුවන්. අපේ Discord community එකේ link එක මම මේකේ video එකේ description එකේ මම දාන්නම්. එහෙනම් අපි අද session එක පටන් ගමු. අලුතෙන් ආපු කට්ටියට පොඩි අයිඩියා එකක් නැතුව ඉතින් කොහමද මේ forex market එකේම නැත්තම් currency market එක move වෙන්නේ කියලා ඔයගලන්ට අපිත් එක්ක මේ trading කරද්දී අපි fundamental ගැන ඉගෙන ගද්දී ඔයගලන්ට ඉස්සරහට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි අන්තිමට නැවතුනේ ගිය සිකුරාදා අපේ මාකට් එක ක්ලෝස් වුණා. ආයෙ පටන් ගන්න හෙට උදේට. ගොඩක් කට්ටිය ට්‍රේඩ් කරන්න ගෝල්ඩ් පැත්තේ ඉඳලා අපි ඉස්සලා ගෝල්ඩ් පැත්තට යමු. හරිද? ගෝල්ඩ් ගැන කැටින් කියනවා නම් සාමාන්‍යයෙන් ඉන්වෙස්ටර් කෙනෙක් සාමාන්‍යයෙන් එයා ඉන්වෙස්ට් කරන්නේ කරන්සි පෙයාස් වලට අමතරව ගෝල්ඩ්, රත්තරන්, ගෝල්ඩ් කියන රත්තරන්, ඒ කියන්නේ සිල්වර්, ඔයිල්, ඒ වගේ නොයෙකුත් දේවල් වලට ඒගොල්ලන් ඉන්වෙස්ට් කරනවා. මොකද ඒගොල්ලන්ට කරන්සි එකක් තියාගන්න බෑ ඒ වැලියු එකට. මොකද දවසින් දවසේ කරන්සි එක වැලියු එක ඩිෆරන්ට් වෙනවා. එක්ක වැලියු එක අඩු වෙනවා නැත්නම් වැඩි වෙනවා. ඒ වගේ අන්ස්ටේබල් වෙනවා. සාමාන්‍යයෙන් හොඳම ආර්ථිකයක් තියෙන රටවල් වල තියෙන කරන්සි එකට සාමාන්‍ය මිනිස්සු ආකර්ෂණය වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඇමරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ජපානය, ස්විට්සර්ලන්තය ඒ වගේ රටවල් බේස් කරගත්ත හොඳ ආර්ථිකයක් තියෙන රටවල් වලට මිනිස්සු ඉන්වෙස්ට් කරනවා ඒගොල්ලන්ගේ කරන්සි වලට. ඒක තමයි අපිත් මේ forex වලින් ට්‍රේඩ් කරන්න ගන්න කරන්සි කියලා අපි තෝරගන්නේ. හරිද? ඒ අතරතුරත් කරන්සි වල වර්ග තියෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම safe haven කියලා තියෙනවා. ඒ safe haven කියන්නේ ලෝකෙ මොකක් කර ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම, ඒ කියන්නේ යුද්ධයක්, ආර්ථිකයේ මොනවාද පසුබෑමක්, ඒ වගේ කොවිඩ් වගේ වසංගතයක්, ඒ වගේ අර ලෝකෙට බලපාන්න පුළුවන් මොකක් කරේ හේතු සාධක ආවොත් අර safe haven කියන කරන්සි වර්ගය performance කරන්න පටන් ගන්නවා. safe haven කියන්නේ කරන්සි පෙයාස් වලින් තියෙන්නේ CHF, ඒ කියන්නේ Switzerland's franc. අනිත් එක JPY, ඒ කියන්නේ ජපාන සියන්. ওই දෙක තමයි safe haven කියලා සාමාන්‍යයෙන් කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එimhe නිකන් අර හෙට කොයියර යුද්ධයක් පටන් ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන් හෙට මොකක් හරි ප්‍රශ්නයක් කළා කොයියර යුද්ධයක් පටන් ගත්තොත් මේ ජපාන් yen එකයි CHF Swiss franc එකයි ඩිමාන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් බයි වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එimhe මෙතන මේ chart එක කියලා බලන්න පුළුවන් මේ පෞගේ දවස් ටිකේම තිබ්බා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ බදු ප්‍රතිපත්ති. ඒ කියන්නේ තීරු බදු ප්‍රතිපත්තියින්ද ඒ කියන්නේ ලෝකෙට මේක බලපෑවනේ, ලංකාවටත් බදු ගෙව්වා. අන්න ඒ වගේ මොකද ශනිකව ලෝකෙට අලුතෙන් එන ඔය වගේ සිද්ධින්නින්ද මේගොල්ලන් ඩිමාන්ඩ් වෙන්න පටන් ගන්නවා. ඒ ඩිමාන්ඩ් වෙනවා කියන මෙතන බලා ගන්න පුළුවන් මේ USD JPY chart එක දැක්කොත් පේනවා මේ සෑහෙන පල්ලම් බෑලා තියෙන්නේ. ඕන බලා ගන්න පුළුවන්. හරිද? මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙ වගේ තමයි පත් උනේ. මේ ජනවාරි මාසේ ගත්ත දවසේ ඉඳලා බලන්න මේ USD JPY සෙල් වෙලා තියෙනවා. ඒ කියන්නේ JPY එක ස්ට්‍රෝං වෙලා තියෙනවා.
ඒ වගේ නොයෙකුත් ඔය වගේ ප්‍රශ්නින්ද ලෝකෙ කොහේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මේ කට්ටිය ඩිමාන්ඩ් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි කෙටියෙන් කියන්නේ ඔය වගේ කරන්සි පෙයා මූව්මන්ට් එක හදාගන්න විදිය. ඒ වගේම ගෝල්ඩ් රත්තරන් කියන සාමාන්‍යයෙන් මිනිස්සු එකතු කරලා තියන්නේ වටිනාකම වැඩි වෙන ඉඳානේ. ඒ වගේම ඒකත් මේ වගේ තමයි සේෆ් හෙවන් වගේ තමයි. රත්තරන් කියන්නේ අපි දැන් රුපිස් වලින් රුපියල් එකතු කරලා තියාගන්න උඩ අපි මේ දවස්වල රත්තරන් අරන් තියාගත්තා නම් ඒකේ වැලියු එක වැඩි. දැන් උදාහරණයක් කිව්වොත් තමයි දැන් මාස හෙලෝ ඔජය කවුරු කතා කරාද? මොකක් ප්‍රශ්නයක් තියෙනවද? ඔව් ඇහෙනවද? ඔව් මට ඇහෙනවා. ඔව් මේ එතනදී දැන් මොකක් හරි කියන්නේ කරන්සි එකේ චේන්ජ් එක පටන් ගද්දී ඒකට ඉම්පැක්ට් වෙන මේන්ලි තියෙන කන්ට්‍රීස් වල විතරද නැත්නම් ඒක ඕල් ඕවර් කන්ට්‍රී වෙනවද? මේමයි සාමාන්‍ය දැන් ඕවරෝල් ගත්ත කියන සාමාන්‍යයෙන් ලොකුම ඉකොනොමික්ස් තියෙන කන්ට්‍රීස් තමයි අපි බේස් කරගන්නේ. ඇමරිකාව, යුරෝප් සෝන් එක, ඕස්ට්‍රේලියාව, ජපානය, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, කැනඩාව. ඒක තමයි මේන්ලි ફોකස් කරන කරන්සි එක. දැන් උදාහරණයක් ගත්තොත් එමු ඔය නිකන් අර කියන්නකෝ. අපි තමන් කියවන සේෆ් හෙවන් විදිහට ගන්න මේ ජපනීස් yen එකයි ස්විස් ෆ්‍රැන්ක් එකයි කියලා නිකන් අර ගන්නකෝ. දැන් මේ දවස්වල කියනවනේ මිඩල් ඊස්ට් පැත්තේ ප්‍රශ්නයක් යනවනේ. ඔය ගාසා තීරේ ඊශ්‍රායලයයි ඔය පලස්තීනයයි නැත්නම් ඊශ්‍රායලයයි ඉරානයයි ඔය වගේ යුද්ධ ඔය වගේ තියෙනවනේ ප්‍රශ්න තියෙනවනේ. ඒකත් මේ කරන්සි එක මේ සෙන්සිටිව් වැඩි. ඒගොල්ලන් මේක ප්‍රයිස් කරගන්නවා. කොයි හරි ලෝකේ කොයි හරි ලොකු කියන්නේ දැන් බලපෑමක් ඇති කරගන්න පුළුවන් විදිහේ ගැටුමක් යුද්ධයක් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මේගොල්ලන් ක්‍රියේට් කරන්න පටන් ගන්නවා. සේෆ් හෙවන් කියන්නේ අන්න එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි වුණොත් ගන්නකො දැන් ලංකාවේ ප්‍රශ්නයක් දැන් කියමුකෝ ඉස්සරහට එනවා කියලා මොකක් හරි මේ වසංගතයක් එනවා මොකක් හරි වෙනවා හිතාගත්තොත් සාමාන්‍ය ඉන්වෙස්ටර් කෙනෙක් කරන්න ටක් ගාලා ඒගොල්ලන් රුපිස් වලින් අයින් වෙලා මේ වගේ සේෆ් හෙවන් ඇසෙට් වලට යොමු වෙනවා. උදාහරණයක් ගත්තොත් රත්තරන් වලට ફોකස් වෙනවා. ටක් ගාලා ඉස්සරහට රත්තරන් මිල වැඩි වෙන්න පුළුවන් ඉඳලා ওই රුපිස් බාල්දු වෙන්න පුළුවන් නිසා ටක් ගාලා රත්තරන් අරන් තියා ගන්නවා. අන්න ඒ වගේ සිනාරියෝස් තමයි මේකෙත් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ කරන්සි පැත්තේ. ඒ කියන්නේ සේෆ්ම ඇසෙට් විදිහට ගන්න මේ වෙලාවට JPY සහ CHF. ඒක තමයි අර ලෝකෙ මොකක් කර ශනිකව ඇති වෙන ඔය යුද්ධමය තත්ත්වය හෝ ආර්ථික ප්‍රශ්න හෝ වසංගතයක් ආවට පස්සේ මේ CHF JPY කියන කරන්සි පෙයාස් ටික ස්ට්‍රෝං වෙන්න පටන් ගන්නවා. ඔයගොල්ලන් පාස්ට් එකේ ගියොත් සාමාන්‍ය ඔය වගේ බලා ගන්න පුළුවන් මොකක් හරි යුද්ධ කාලයක් මොනාරි ආපු දවසක් බලලා හරි වසංගතයක් කොවිඩ් කාලේ ආපු දවසක අපි බලමු කොවිඩ් කාලේ පොඩ්ඩක් පස්සට ගිහලා බලමු මේ උදාහරණයක් පෙන්වන්න පුළුවන් කොවිඩ් ආවේ 2020 ගණන් වලනේ මේ ඩේ chart එක දාගෙන අපි පස්සට ගිහලා බලමු. මං දැන් ඉන්නේ මේ USD JPY chart එකේ. das 20 das 15 නේ. right. මම හිතන්නේ කොවිඩ් බලපෑම එන්න පටන් ගත්තේ 2020 ගණන් වල. මේ වගේ වෙන්න ඕනේ මේ කියන්නේ ලෝකෙට බලපාන්න පටන් ගත්තේ මේ වෙලාවේ. බලන්න මෙතන බලා ගන්න පුළුවන් මැසිව් ඩ්‍රොප් එකක් තියෙනවා. කියන්නේ මේ ඩේ chart එක ඒ කියන්නේ මේ 1 hour 5 minute වගේ නෙමේ ඩේ chart එක. බලන්න මෙතනින් පටන් ගත්ත ඩ්‍රොප් එක නැවතිලා තියෙන්නේ මෙන්න මේ හරිය. මේ සඩන් ඩ්‍රොප් එකක්. ඒ කියන්නේ මාකට් එකේ ඒ වගේ ඉන්වෙස්ටර්ස්ලා පැනික් වෙලා තියෙනවා. කියන්නේ නිකන් අර කියන්නකෝ මෙතනින් මේ මොකද කොවිඩ් පැන්ඩමික් කියලා මේ ලෝකෙම ඇනවුන්ස් කරා නම් මේක වසංගතයක් වගේ පැතිරෙන්න යනවා කියලා කොයි හරි නිවුස් එකක කොයි හරි ආරංචියක් වෙච්ච ගමන් ඉන්වෙස්ටර්ස්ලා කරන්නේ දැන් මෙච්චර කල් මේ කියන්නේ USD තියාගත්ත කට්ටිය ෂණිකව මාරු වෙනවා ජපනීස් yen වලට. දැක්කද? මේක තමයි සාමාන්‍ය ලෝකෙ වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි පැනික් වෙච්ච ගමන් ඒ ඉන්වෙස්ටර්ස්ලා ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට් එක ගලව ගන්නවා. ඒ කියන්නේ දැන් අපි විතරක් නෙමෙයි ලෝකෙ. ඔව්. එතන ඒ කියන්නේ USD වලින් මේ ජැපනීස් yen වලට ඒ කියන්නේ මාරු shift වෙන හේතුව මොකද්ද? සේෆ් වෙන එක තමයි දැන් සාමාන්‍යයෙන් සේෆ් හෙවන් කියලා ඒගොල්ලන් කරන්සියක් මේ තෝරගන්නේ සාමාන්‍යයෙන් ජපානය කියන්නේ ඒ කියන්නේ ස්ටේබල් රටක්. ඒගොල්ලන් යුද්ධ වලට යන්නේ නැහැ. ඒ වගේ ඒගොල්ලන් ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරන රටක්. CHF ස්විට්සර්ලන්තෙත් කියන්නේත් එහෙමයි. ඒගොල්ලන් ආර්ථිකව සාර්ථක රටක්. ඒගොල්ලන් ওই යුද්ධ වලට පැලඹෙන්නේ නැහැ. රණ්ඩු වලට යන්නේ නැහැ. ඒ වගේ ඒගොල්ලන් ඒ රට කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ජීවත් වෙන්න සුදුසු සහ ආර්ථිකය වශයෙන් සුදුසුම රටක් කියලා තමයි ලෝකෙන් පිළිගන්නේ. ඒ කියන්නේ කරන්සි මාකට් එක. අනිත් රටවල වලට සාපේක්ෂව.
ඒකයි දැන් ඉන්වෙස්ටර් කියන ඒගොල්ලන්ගේ දැන් අපි වගේ ඉන්වෙස්ටර්ස්ලාගේ දැන් තියරිය තමයි ජපානය ස්විට්සර්ලන්තය කියන්නේ පිළිගත්ත රටවල් දෙකක්. ඒ කියන්නේ ඒගොල්ලන් ස්ටේබල් ඒගොල්ලන් ඕනනම් අරන් බලන්න දැන් අර දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ සාමාන්‍ය යුද්ධ වලට යන්නේ නැහැ. අද වෙනකම් බලන්න සාමාන්‍ය රටවල් එක්ක ගැටෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ස්මූත්ලි වැඩ ටික කරන් ඉන්නවා මිසක් ආයේ නිකන් ආර්ගියු කරන්න ඔය රණ්ඩු සණ්ඩු වලට යන්නේ නැහැ. ඒ වගේ තමයි CHF ස්විට්සර්ලන්තෙත් කියන්නේ. ඒගොල්ලන් අනිත් රටවල් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒගොල්ලන් හැමදාම දැන් ඉන්න විදිහට ඉන්නේ. ඒගොල්ලන් සාමාන්‍ය ඒගොල්ලන්ගේ ආර්ථිකය ඩෙවලොප් කරගෙන සාමකාමී රටවල් දෙකක්. ඒක ලෝකෙ පිළිගන්න දෙයක්. ඒක කරන්සි මාකට් එකත් හදාලයි. හරිද? දැන් අපි නිකන් හරි ගිහලා බැලුවොත් මේ සර්ච් කරලා සේෆ්ම කන්ට්‍රි මොකක්ද කියලා. මෙතන ස්විට්සර්ලන්තේ තියෙනවා. හරිද? මෙතන සිංගප්පූරු ඩෙන්මාර්ක් ඔය වගේ තිබ්බට ඒගොල්ලන් ආර්ථිකයෙන් පැත්තේ ශක්තිමත් නැහැ. අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් ඒගොල්ලන් කරන්සි ගන්න බෑ. මොකද ඒගොල්ලන්ට ආර්ථිකයක් නැහැ. හරිද? මේ ආර්ථිකයේ වශයෙන්ම සහ ඒගොල්ලන්ගේ පරිසරය නොමෙතින් මේ ලිස්ට් එකේ බලන්න මේ තියෙනවා ජපානි. හරිද? මේ කැනඩාව තියෙනවා. මේ කැනඩාව තිබ්බට අපිට සේෆ් වෙන විදිහට ගන්න බෑ. මොකද මේගොල්ලන් සාමාන්‍යයෙන් ඔය යුද්ධ වලට පැටලෙන්න පුළුවන්. මේ ගැටුම් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ රටක් ඉඳන් මේගොල්ලන් සේෆ් වෙන්න කියලා ගන්න නැහැ. හැබැයි ජපානයේ මේ ස්විට්සර්ලන්තේ කියන්නේ කියලා කියන්නේ ඒගොල්ලන් ආර්ථිකයේ පැත්තේ ශක්තිමත් සහ ඒගොල්ලන් යුද්ධ වලට යන්නෙත් නැහැ, ගැටුම් ඇති කරගන්නෙත් නැහැ, සාමකාමී රටවල්. අන්න ඒ හේතු මත තමයි ඒ කරන්සි දෙක සේෆ් වෙන්න කියලා කියන්නේ. ඒක දැන් අයිඩියා එකක් තියෙනවද? අපි අනිත් කරන්සි සේෆ් වෙන්න කියන්නේ නැතුව මේ දෙන්න විතර සේෆ් වෙන්න කියන්නේ කියලා. ඔව් පැහැදිලි. හරි. ඒ කියන්නේ ශක්තිමත් ආර්ථිකයක් තියෙන්න ඕනේ. ඒ සමානව රට සාමකාමී වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඕන වෙලාවක ලෝකේ කොයිවත් ප්‍රශ්න තිබ්බොත් ඒ රටට ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ කියලා හිතන්න ඕනේ. ඒ හේතුව මත ඉන්වෙස්ටර්ස්ලා පෙළඹෙනවා ওই වගේ දේවල් වලට. දැන් කොයි හරි දැන් උදාහරණයක් ගත්තොත් දැන් මිඩල් ඊස්ට් පැත්තේ මොකක් හරි යුද්ධයක් ආවොත් ඒ අපිට තියෙන රටවල් ඔක්කොම ඒකට නිකන් අර එකතු වෙන සීන් එකක් තියෙන. ඒ කියන්නේ පැත්තක් අරගෙන නිකන් අර ගැටුමක් පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් ඒ රටවල් එක්ක. හැබැයි ජපානය සහ ස්විට්සර්ලන්තය කියන්නේ ඒගොල්ලන් අර අනිත් රටවල් එක්ක ඔය වගේ රිලේෂන්ෂිප් නැහැ. ඒ කියන්නේ ආවල් රටට ගැව්වයි කියලා මමත් ඕකට ජොයින් වෙනවා කියලා එහෙම මයින්ඩ් සෙට් එකක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලන් සාමාන්‍ය ඒගොල්ලන් රටක් බේස් කරගෙන ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඒගොල්ලන් ආර්ථිකය ශක්තිමත් කරගෙන ඒගොල්ලන් ඉකොනොමික් එක බිල්ඩ් අප් කරන රටවල් දෙකක්. ඒ හින්දා තමයි අපි සේෆ් වෙන්න කියලා කියන්නේ. හරිද? ඒ වගේ තමයි ඒ කරන්සි පැත්තේ සේෆ් වෙන්න ඕක. ඒ වගේද අනිත් පැත්තේ මේ ද බලා ගන්න පුළුවන් මේ සේෆ් වෙන්න ඉඳ මේ මැසිව් ඩ්‍රොප් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක CHF එකත් බලන්නකෝ. මම සාමාන්‍ය බේසික් දේවල් කියනවා සරල කරලා කියන්න. මොකද සංකීර්ණ කරන්න බෑ. නැත්නම් ෆස්ට් ටයිම් ඉඳන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. USD CHF මෙයාත් ස්ටෑන්ඩඩ් ඩ්‍රොප් එකක් ගියා මේ ඩේ chart එකේ. ඒ කියන්නේ දවස් මේ එක දිගට මේ ඒක ඩිමාන්ඩ් වෙලා තියෙනවා. USD weak වෙලා CHF කියන එක නා ස්ටෑන්ඩඩ් ඩිමාන්ඩ් වෙලා තියෙනවා. ඒ අර කොවිඩ් පැන්ඩමික් ඉඳලා. අන්න ඒ වගේ රීසන් ඉඳලා මේගොල්ලෝ මාර විදිහට රියැක්ට් කරනවා ඩිමාන්ඩ් වෙනවා. ඒකම බලන්නකො මේ තව කරන්සි එකක් අරන් බලන්නකො ඕස්ට්‍රේලියාව මේ වගේ USD මේ ඕස්ට්‍රේලියාව සහ මේ නවසීලන්ත කරන්සි කියලා කියන්නේ කොම් ඩොල් කරන්සි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් ඉකොනොමික් බේස් කරගත්ත කරන්සියක්. ඒක මම පස්සේ වෙලාවක මම කියලා දෙන්නම්. ඔක්කොම එකපාරට කියන්න බැරි නිසා මම රෆ්ලි මේ ටික මම කියන්නම්. හරිද? අපි ගෝල්ඩ් ෆෝකස් කරගෙන ඉඳන් තමයි අර සේෆ් හෙවන් කියන කතාව ඇදලා ගත්තේ. ඒ හින්දා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් සේෆ් හෙවන් කියන පොඩි විස්තර කිරීමක්. මෙතන බලා ගන්න පුළුවන් මේ දැන් අර දෙන්නා ওই කොවිඩ් පැනික් වෙච්ච දවසේ USD එකට විරුද්ධව ශක්තිමත් වෙලා තිබ්බා. හරිද? දැන් මේ පැත්තේ කතාව වෙනස්. හැබැයි ඕස්ට්‍රේලියා කරන්සි වලට සාපේක්ෂව USD ස්ට්‍රෝං වෙලා. දැක්කද?
ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කියන කොම්ඩෝල්. ඒ කියන්නේ ඒගොල්ලන් යන්නේ නිකන් ස්ටොක් මාකට් බේස් කරගෙන යන කරන්සි පෙයාර් එක. ඒ කියන්නේ ඒගොල්ලන් ආර්ථිකයේ තියෙන එක්ස්පෝර්ට් පැත්තේ. දැන් මේගොල්ලන් සාපේක්ෂව ගොඩක් සෙන්සිටිව් වැඩි ඒ වගේ ලෝකේ ලොකු ප්‍රශ්නයක් ආවට පස්සේ. බලන්න මෙයා මේ ඕස්ට්‍රේලියාව කරන්සි එක මේ USD එකට සාපේක්ෂව සෑහෙන්න වීක් වෙලා තියෙනවා මේ. මෙතන ස්ට්‍රෝං වෙලා තියෙන USD එක. හැබැයි අතන ගිහිල්ලා බැලුවට පස්සේ එතන ස්ට්‍රෝං වෙලා තිබ්බේ CHF නැත්නම් JPY. ඒ කියන්නේ අර කරන්සි පෙයාර්ස් වල වර්ග තියෙනවා. දැක්ක මේ ඒ කියන්නේ මෙතනින් KTM කියන්න තියෙන්නේ USD එකට සාපේක්ෂව මේ ඕස්ට්‍රේලියානු කරන්සි එක සෑහෙන්න මේ කියන්නේ සෙන්සිටිව් වැඩි. මේ වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවක. දැන් නිකන් අර එටානිත් මොකක් කරේ වසංගතයක් ආවොත් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් වෙයි. දැන් රටේ ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ වසංගතයක් එන්න පුළුවන්. මං ටක් ගාලා මේ AUD CHF නැත්නම් AUD මේ JPY සෙල් එකක් ගන්නවා. අන්න ඒක තමයි ෆන්ඩමෙන්ටල් කියලා කියන්නේ. දැන් මෙතන කියලා බලමු දැන් බැලුවානේ AUD USD බැලුවානේ අපි බලමු මේ AUD CHF මොකක්ද වෙලා තියෙන්නේ AUD JPY මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඒ කාලේ. AUD JPY මේ මාරුත් මාසෙක මේ සෑන් ඩ්‍රොප් එකක් කළා තියෙනවා මේ වන් මේ ඩේ chart එක. හරිද? මේ ગેප් එකත් එක්ක මේක දිගට සෙල් වෙලා තියෙනවා. ඒ කියන්නේ AUD එක සාපේක්ෂව JPY ස්ට්‍රෝං වෙලා. ඒ දෙන්න ස්ට්‍රෝං උනේ ඒ දෙන්න සේෆ් වෙමින් ඉඳලා. ඒ වගේ තමයි ලෝකේ කොයි හරි ඉස්සරහටත් හරි ප්‍රශ්නයක් ආවොත් හරි ඒගොල්ලන් ඒ වගේ පැනික් වෙනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ආවේ ගිය අවුරුද්දේනේ. එයා මේ බදු ප්‍රතිපත්තිය ගෙනා මම හිතන මේ 4 වෙනි මාසෙද කොයිද මේ ටැරිෆ් ගන්නට පටන් ගත්තේ. ඔව් මේ 4 වෙනි මාසේ 2 වෙනි දවසද කොයිද? මම මතක මේ වගේ මාසවල තමයි ටැරිෆ් ගන්න පටන් ගත්තේ. ඔයාලා මෙතනත් බලා ගන්න පුළුවන් සෑහෙන ඩ්‍රොප් වෙලා තියෙනවා. මේ මෙතන ඊට පස්සේ ඒගොල්ලන් රිකවර් වෙලා තිනවා. මොකද ජපානයටත් එයා ටැරිෆ් ගෙවුවා. අන්න ඒ වගේ හේතු සාධක වෙනස් වෙච්ච ඉඳ සමහරට ඩිමාන්ඩ් එක වැඩි වෙන්නත් පුළුවන්. ඕවරෝල් ගත්තම මේ CHF JPY කියන්නේ මේ ඩ්‍රොප් එකක් ගියලා දෙනවා පේනවද? ඒ කියන්නේ ඩේ chart එක. ඒ කියන්නේ මේ එකක් කියන දවසක්. ඒ දවස් ගානක එක දිගට මම හිතන්නේ දවස් කියන්නේ දවස් 15ක් විතර වගේ එක දිගට ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒ රීසන් එක අර සේෆ් හෙවන් විදිහට ක්‍රියේට් කරන ඉඳා. දැන් අපි අපේ මාතෘකාවට එමු ගෝල්ඩ් මාකට් එක. ගෝල්ඩ් කියනත් තේමයි. සේෆ් හෙවන් විදිහට තමයි මේ ફોකස් කරන්නේ. සාමාන්‍යයෙන් දැන් ලංකාව උත්තර කරන්න මිනිස්සු කියන නෝමල් කියන්නේ වැඩි ඉන්වෙස්ට්මන්ට් ගැන දන්නේ නැති කට්ටිය වුණාත් පවා කරන්නේ රත්තරන් අරන් තියාගන්න එක. මොකද රත්තරන් සහ ඉඩම් කියන්නේ කාලයක් යද්දී වැලියු එක වැඩි වෙනා මිසක් අඩු වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ ෆයිනන්ස් මාකට් එක මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. රත්තරන් අරන් දාගත්තා කියන සල්ලි වලට වඩා රත්තරන් තියාගත්තා කියන්නේ රත්තරන් වැලියු එක වැඩි වෙන කාලයක අපිට ඒක සල්ලි මුදල් බවට පත් කරලා අපිට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් ගෝල්ඩ් කියන්නේත් ඒකයි. දැන් මේ ගෝල්ඩ් එක මේ කලින් ඉඳලා හිටපු කට්ටිය නම් දන්නවා ගෝල්ඩ් කොහොමද මේ වගේ ලොකු මූව්මන්ට් එකක් වෙලා තින්නේ මේ කියලා. කියන්නේ ගෝල්ඩ් කියන දැන් 3000 ඒ කියන්නේ ඩොලර් 3886ට තියෙනවා ගෝල්ඩ් එක. හරිද? මේ වගේ දැන් ගෝල්ඩ් කියන්නේත් තේමයි. දැන් ලෝකේ කොයි හරි ප්‍රශ්නයක් ආවොත් ඉක්මනට ඩිමාන්ඩ් වෙන්නේ ගෝල්ඩ්. දැන් කලින් කොයි හරි යුද්ධයක් ඇති වුණා හරි කොයි හරි වසංගතයක් කොයි හරි ආරංචි වෙච්ච ගමන් කෙලියම මේ ගෝල්ඩ් එක අප් වෙනවා. ඒ කියන්නේ USD එකට සාපේක්ෂව ගෝල්ඩ් එක ඩිමාන්ඩ් වෙනවා. ගෝල්ඩ් කියන්නේ තර සෙන්සිටිව්ම දේවල්. දැන් අපි ලංකාව මාකට් එක රත්තරන් කියලා හිතාගෙන ඉන්නේ රත්තරන් මිල වැඩි වෙනවා අඩු වෙනවා කියලා අයිඩියා එකක් නැහැනේ. මෙන්න මේක ස්ටඩි කරා නම් අපිට දැනගන්න පුළුවන් ඉස්සරහට රත්තරන් මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා දැනගන්න පුළුවන්. හරිද? දැන් ඒම කාලෙත් තමයි දැන් ඇවිල්ලා තිබ්බේ. මේ මෙච්චරක් මේ ලොකු මේ බලා ගන්න පුළුවන් මම මේ ඩේ chart එක තියෙන්නේ. බලා ගන්න පුළුවන් මේ 2025 පටන් ගන්න බලන්නකෝ. රත්තරන් මිල කොයි තිබ්බේ කියලා. හරි. මෙන්න මේ ජනවාරි මාසෙනේ තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් රත්තරන් කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද කියලා. හරිද? මේ 2683යි. දැන් තියෙන්නේ
3886යි. හරිද? අපි මේක නිකන් රෆ්ලි කැල්කියුලේට් කරලා බලමු. කියන්නේ 2600 කියන්නේ දෙන කොහොමත් 1200ක වගේ ඩිමාන්ඩ් වැඩි වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ගෝල්ඩ් එක ඩොලර් 1200ක වගේ වැඩි වීමක් තියෙනවා. රෆ්ලි ගත්තොත්. මේ 3,63,000ක් තියෙනවා. ඒ කියන්නේ වා ඒ එක මේකක් ඒ කියන්නේ මේක කියන අවුන්සුවක් කියලා කියන්නේ ගෝල්ඩ් එක. වා එකක් අරන් තියාගත්ත කියන්නේ මේ අවුරුද්දේ මුල් කාලෙදී දැන් වා ඒ ගත්ත ගානට වඩා දෙන්න පුළුවන් ලක්ෂ 3මාරකට වඩා වැඩිපුර දෙන්න පුළුවන්. මේක තමයි මාකට් එක ඇත්තම වෙන්නේ. මේ ඇත්තම දේවල් පිටිපස්සෙන් වෙන්නේ මේක. ඒ කියන්නේ අපි ගත්ත අඩුවට අරගෙන වැඩියට දෙනවා. දැන් වා ජනවාරි මාසෙම වා දන්නවනම් සාමාන්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප් කියන කොයි වගේ ජනාධිපති කෙනෙක් විදියට කියලා වා දන්නවනම් වා ටක් ගාලා කරන්නේ ගෝල්ඩ් බයි කරන එක. ඉන්වෙස්ටර් කෙනෙක් විදියට. ඒ කියන්නේ කලින් පාර එයා ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙලා ඉඳලා තිනවා. එයා මොකද්ද ආර්ථිකයට කරන්නේ, ඇමරිකාවට මොකද්ද කරන්නේ කියලා ස්ටඩි කරලා තිනවා. එහෙම දන්න කට්ටිය ටක් ගාලා ඒගොල්ලන් කරන්නේ එයා ආපු ගමම් කරන්නේ ගෝල්ඩ් බයි කරන එක. USD වලින් අයින් වෙනවා. දැන් ඒක තමයි මෙතනත් වෙලා තියෙන්නේ. දැන් දන්න අපි වගේ නෙමෙයි. අපි රිටේල් ට්‍රේඩර්ස්ලා පොඩි ප්‍රමාණයක් ඉන්න කට්ටිය. ඒ කියන්නේ පොඩි accounts තියාගෙන අපි මේ ට්‍රේඩ් කරන කට්ටියනේ. large traders ලා ඉන්නවා. ඒගොල්ලන් ගාව බිලියන මිලියන ගණන් සල්ලි තියෙනවා මේ මාකට් එකේ. ඒගොල්ලන් ටක් ගාලා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආවා මේක එච්චර USD එකට හොඳ කාලයක් නෙමෙයි. ඒගොල්ලන් ටක් ගාලා USD වලින් අයින් වෙලා ගෝල්ඩ් ගන්න සල්ලි දීලා. බිලියන ගාණක් ඔය වගේ ගෝල්ඩ් වලට සල්ලි එකතු වෙන්න ගෝල්ඩ් එක ඩිමාන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ඉල්ලුම වැඩි වෙනකොට කොහොමත් මේ වටිනාකම් වැඩි වෙනවනේ. ඕකත් වෙන්නේ අන්න ගෝල්ඩ් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඩිමාන්ඩ් එක වැඩි වෙන්න බලන්න 1200ක මේ වැඩිවීමක් තියෙනවා කියන්නේ USD මුදල් වලින්. ඒකේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ඒ USD එක වීක් වෙන රීසන් එක කාලෙන් කාලට බලපෑවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ආවට පස්සේ යා මොකද්ද කරේ? එක්කෝ වෙනම පාඩමක් තියෙනවා ඉන්ට්‍රස්ට් රේට් ගැන. කියන්නේ බැංකුව සම්බන්ධ පාඩමක්. ඒක මම පස්සේ කියලා දෙන්නම්. ඒ කියන්නේ ඕනම ආර්ථිකයක රටක ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්න ඒ මුදලේ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්ත. ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන්න ඒ රටේ කරන්සි එක වටිනාකම අඩු වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන සාමාන්‍යයෙන් එයාගේ රටේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩුවෙන් තියාගන්න ඕන ජනාධිපති කෙනෙක්. ඒම කැමැත්තක් තියෙන ජනාධිපති කෙනෙක්ින්ද එයා හැමතිස්සෙම try කරන්නේ ඒගොල්ලන් රටේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කරන්න. එහෙම අඩු කරන ප්‍රතිපත්ති ගොඩක් එයා ක්‍රියාත්මක කරපු ඉඳා එක රීසන් එකක් ඉඳලා තමයි මේ ගෝල්ඩ් එකත් මේ වගේ බයි වෙන්නේ. ඒ අතරතුර මේ යුද්ධෙත් ආවා. ඊට පස්සේ මේ ඊශ්‍රායලයේ ඉරානයේ ප්‍රශ්නෙත් ආවා. ඒ අතරතුර පාකිස්තාන ඉන්දියාවේ ඕ එකත් ආවා. අන්න ඒ වගේ රීසන්ස් ගොඩක් බලපාලා අද ගෝල්ඩ් එක තියෙනවා එන මේ ඩිමාන්ඩ් ලෙවල් එකේ. කියන්නේ ඕකේ ගෝල්ඩ් එක රත්තරන් මිල සෑහෙන වැඩි. ඒක පිටිපස්සේ රීසන් එක තමයි මෙව්වා. ආර්ථිකයේ ප්‍රශ්න තිබ්බා, යුද්ධමය ප්‍රශ්න තිබ්බා. අන්න ඒ වගේ රීසන් ඉඳ තමයි මේ ගෝල්ඩ් එක ඩිමාන්ඩ් වෙලා තියෙන්නේ. දැන් අපිටත් ඕනනම් කරන්න පුළුවන් මේ වගේ දැන් කොයියර මේ වගේ ප්‍රශ්නයක් තිබ්බනම් ටක් ගාලා අපිට සල්ලි තියෙනවනම් කෙලිම කියලා රත්තරන් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. රත්තරන් අරන් දා ගන්න පුළුවන්. අපි ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට දන්නව අනාගතේ ප්‍රෙඩික්ට් කරන්න. දැන් ලෝකෙට හොඳ කාලයක් නෙමෙයි. දැන් නම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් වගේ නිවුස් යනවා ආරංචි වෙන ටක් ගාලා අපි ගිහලා මුදල් වලින් අයින් වෙලා අපි ඇසෙට් අරන් තියාගන්න. රත්තරන්, සිල්වර්, බිට්කොයිනුත් එහෙමයි. අන්න ඒ වගේ දැන් කාලේ මිනිස්සු යොමු වෙන්නේ මේ වගේ දේවල් වලට. දැන් බලන්නකො දැන් මේ මෙච්චර මෙයා මේ 1000 නිකන් කියමුකෝ මෙතනට ඉන්වෙස්ටර් කෙනෙක්ට මෙතන තිබ්බා කියලා මේ හරිය වෙද්දි ඩොලර් මේ 2600ක් තිබ්බා කියලා. එයා ඒක USD විදිහටම තියාගත්තොත් වැඩක් නැහැ. එයාට ඒ ගානමයි තියෙන්නේ. හැබැයි ඒ USD එක එයා USD වලින් අයින් වෙලා රත්තරන් වලට මෙතනින් මාරු කරගත්තා නම් අද එයාට USD තියෙනවා කීයක්ද? 3880 ගණක් තියෙනවා. අන්න ඒක තමයි මේ forex market කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන මෙයා මේ ජනවාරි මාසේ පළවෙනිදා මේ පළවෙනි සතිය වගේ එයාට තිබිච්ච ඩොලර් 2600 ඒ USD විදිහටම තියාගත්තා නම් එයාට කිසිම වැලියු එකක් නැහැ. ඒ ගානමයි තියෙන්නේ. අතේ තියෙන්නේ 2600යි. හැබැයි ඒ USD එක ඒ විදිහට තියාගන්න තු එයා රත්තරන් මිලදී ගත්තා නම්
අද එයාට පුළුවන් ඒ රත්තරන් ටික සෙල් කරලා එයාගේ අතර අර 2600 තිබිච්ච එක 3800 ගානට USD එක ග්‍රෝ කරගන්න. අන්න ඔක තමයි මේ ෆයිනල්ස් මාකට් එකේ ඇත්ත කතාව. බෑක් එන්ඩ් එකේ තියෙන්නේ. දැන් අපිත් කරන්නේ එමය. ඒක තමයි කෙටියෙන් කියන්නේ මේ ෆයිනල්ස් මාකට් එක මූව් වෙන විදිය. මේක කට්ටියට තේරුණාද? මම පස්සේ පොඩ මාතෘකාව ගැන කතා කරන්න. ඔක්කොම එකම දවසේ කතා කරන්න බැරි ඉඳා. ඒක තේරුණාද? ඒ කියන්නේ මාකට් එකක් මේම සරලව මූව්මන්ට් එක හදාගන්න විදිය. විශේෂයෙන් ගෝල්ඩ් මාකට් එක. chat එකට දාන්න පුළුවන්. තේරුණාද කට්ටියට? අයිඩියා එකක් ආව හරිෂ්. හරි. අපි මේ දැනට ඔය වගේ අයිඩියා එකක් තියාගමු. පස්සේ අපිත් එක්ක මූව්මන්ට් එක දිගටම තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. දැන් අර සාමාන්‍ය කෙනෙක් බිට්කොයින් එකක් තේමයි. මේ තමයි බිට්කොයින් chart එක. දැන් බලන්න බිට්කොයින් එක කොයිද තියෙන්නේ කියලා. අපි අද බිට්කොයින් හොඳ ට්‍රේඩ් එක ගත්ත කට්ටිය වීකෙන්ඩ් එකේ ප්‍රොෆිට් ගත්ත කට්ටිය මේ බිට්කොයින් එකත් ඒකයි. දැන් සාමාන්‍ය මේ බිට්කොයින් ඔය මිනිස්සු ඔය කතා වෙන්නේ බිට්කොයින් කියන්නේත් හොඳ ඇසට් එකයි. කියන්නේ ඇමරිකාවේ මිනිස්සු ඒගොල්ලන්ගේ රටේ කරන්සි එක ගැන විශ්වාසයක් නැත්තම් ඒගොල්ලන් ඊළඟට ඉන්වෙස්ට් කරන්න පෙළඹෙන එකක් තමයි බිට්කොයින් කියලා කියන්නේ. දැන් මේ දවස් ටික ඇමරිකාවේ ලොකු ප්‍රශ්න තියෙනවානේ. අපි කලින් හිටපු කට්ටිය නම් දන්නවා. ඇමරිකාවේ ඒ කියන්නේ ජොබ් මාකට් එක, ලේබර් මාකට් එක ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ජොබ්ස් අඩු වුණා. ට්‍රම්ප් එවිලා වැඩිපුර ටැරිෆ් ගාලා ඒගොල්ලන් රට ඇතුළේ තිබිච්ච භාණ්ඩා සේවවල මිල වැඩි වුණා. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න ඉඳන් දැන් ළඟදීම ආපු ලොකුම ප්‍රශ්න තමයි ඇමරිකන් ගවර්න්මන්ට් එක ෂට් ඩවුන් වුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර මේ සල්ලි පාස් කරගන්න මේකේ අයවැය වගේ ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන්ට ඒක සල්ලි පාස් කරගන්න මේ කියන්නේ සෙනෙට් සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒකෙන් ඡන්දය ලැබෙන්න ඕනේ ඒක අනුමත කරන්න. ඒ වගේ ප්‍රශ්න ආපු ඉඳන් ඒගොල්ලන්ට තාම මේ සල්ලි ටික පාස් කරගන්න බැරි ඉඳන් ඒගොල්ලන් ගවර්න්මන්ට් එක දැන් නඩත්තු කරන්න විදියක් නැහැ. සේවකයන්ට පඩි ගෙවන්න විදියක් නැහැ. ඒ හින්දා මේ తాවකාලිකව සම්පූර්ණ ෂට් ඩවුන් කරලා තියෙන ගවර්න්මන්ට් එක. අන්න ඒකත් ප්‍රශ්නයක්. අන්න ඒ වගේ රීසන් හින්දා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් USD එකට මිනිස්සු සල්ලි තියන් ඉඳලා තවත් වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ මාල් ඉන්වෙස්ට් කරලා තියෙනවා බිට්කොයින් වලට. මේ බිට්කොයින් එකට මේ USD එකට සාපේක්ෂව බලන කොච්චර මේ අප් වෙලා තියෙනවද කියලා. අන්න මේක තමයි මේක පිටිපස්සේ තියෙන සැබෑ තත්ත්වය. ඇයි බයි වෙන්නේ ඇයි සෙල් වෙන්නේ. අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ. හරිද? ඒ වගේ තව ගොඩක් දේවල් පැති තියෙනවා මේ පැත්තේ කතා කරගන්න. අපි දැනට ඔය වගේ රෆ්ලි අයිඩියා තියාගන්නකො මේ මොකද්ද මාකට් එකේ මූව්මන්ට් වෙන්නේ කියලා. අපි 1 by 1 වෙන දවස්වල පොඩ්ඩක් කතා කරමු. හරිද? දැන් අපි මේන්ලි රීසන් එක දැන් ඊළඟ සතියේ අපි කොහොමද මේ මාකට් එකට අපි සූදානම් වෙන්නේ කියන එකනේ. අපි දැන් ඒක දැන් ફોකස් කරමු. හරිද? අලුතෙන් එන කට්ටියට නම් මේක පස්සේ කියලා දෙන්නම්. ඒ කියන්නේ අපි කොහොමද ඊළඟ නිවුස් රීඩ් කරන්නේ මොනවද නිවුස් ට්‍රේඩ් කරන්න කියලා මම පස්සේ කියලා දෙන්නම්. මේක තමයි ඉකොනොමික් කියන්නේ කැලෙන්ඩර් එක. ඒ කියන්නේ අපි මොකද්ද එන ප්‍රවෘත්ති නිවුස් එකම බලා ගන්න පුළුවන් ආර්ථිකයෙන් වශයෙන් තියෙන රටවල් අතර මොනවද තියෙන ප්‍රශ්න කියලා මේක බලා ගන්න පුළුවන්. හරිද? මේක එකක් තමයි මේ කැලෙන්ඩර් එක. මේක සාමාන්‍යයෙන් ඒ ආර්ථික ඒ කියන්නේ රටක තියෙන බැංකුව සම්බන්ධව, ලේබර් ඩේටා සම්බන්ධව මොකක් හරි ඒ රටේ ඉන්න ලොකුම එක්කෙනෙක් ස්පීච් එකක් සම්බන්ධ දේවල් මේකේ ලිස්ට් කරනවා. ඒකේ ඩේට් එකක් ටයිම් එකත් එක්ක දානවා. අපි සාමාන්‍ය මේව බලලා තමයි ගොඩක් අර නිවුස් ට්‍රේඩින් කියලා ගන්න මේ නිවුස් ටික බලලා. හරිද? මේ නිවුස් එක රීඩ් කරන විදිහ මම පස්සේ දවසේ කියලා දෙන්නම්. හරිද? දැන් රෆ්ලි අපි බලමු ඊළඟ සතියේ අපිට තියෙන නිවුස් මොනවද කියලා. අඳුරන් අලුතෙන් ආපු කටට නැච්චර අයිඩියා එකක් නැතුව ඇති. අපි පස්සේ පොඩ අපි ඒක ගැන කතා කරමු. හරිද? සතුටු දවස. චයිනීස් වලට නිවාඩු දවසක්. මේ CHF ඒ කියන්නේ ස්විට්සර්ලන්තයේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක එනවා. මේක අපිට ට්‍රේඩින් ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. හරිද? දැන් ඔය කලින් මම දැම්ම ඔයගලන්ට මේ chat එකේ මම දැම්මා ඉස්සරහට මාස ගානක ඉඳලා මේ කියන්නේ ඉදිරි මාස ගණන් වල ස්විට්සර්ලන්තයේ ඉන්ටරෙස්ට් රේට් එක 0 තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් වැඩි කරන්නේ නැහැ. අන්න ඒ වගේ ආරංචියක් කලින් ආපු ගමන් ස්විට්සර්ලන්තයේ පොඩ්ඩක් වීක් වෙනවා. කියන්නේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනකොට කරන්සි එකක වැලියු එක අඩු වෙනවනේ. අන්න ඒ හේතු මත ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනද දැන් සාමාන්‍යයෙන් දන්නවා ස්විට්සර්ලන්තයේ කරන්සි එක පොඩ්ඩක් වීක් වෙනවා කියලා. ඒ අතරතුර මේ එන නිවුස් එක තමයි අන්එම්ප්ලොයිමන්ට් රේට් එක. ඒ කියන්නේ ජොබ් මාකට් එක, ලේබර් මාකට් එක. මේකත් ඩ්‍රොප් වුණොත් අන්න තව අයිඩියා එකක් ගන්න පුළුවන්. අන්න තවත් ස්විට්සර්ලන්තයේ කරන්සි එක වීක් වෙයි කියලා. එතකොට අපිට තව ට්‍රේඩ් ඔපචුනිටි එකක් මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. නිකන් අර කියමුකෝ මෙතන මේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක දාලා තියෙන්නේ
ප්‍රීවියස් එක සාපේක්ෂව ෆෝකස් කරපු ගානක් සේම් කියලා නිකන් අර කියන්නකො ඇක්චුවල් එක ආවා කියලා මේ ප්‍රීවියස් එකයි ෆෝකස් කරපු ගානට වඩා වැඩිපුර කියන්නේ ඩ්‍රොප් වෙලා આવොත් එහෙම අන්න හොඳ ට්‍රේඩ් ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ CHF වීක් වෙනවා හිතාගෙන ඒකට සම්බන්ධ මොකක් කර කරන්සි පෙයා එකක් ඔයගලන්ට ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. මම නම් සාමාන්‍ය CHF සාපේක්ෂව ගන්න JPY ට්‍රේඩ් එක. ඒ කියන්නේ මම CHF සහ JPY බලන ෆෝකස් කරනවා. මෙයා වීක් වෙලා આવොත් මම මේ මෙයාට විරුද්ධව ජපනිස් යෙන් එක බයි කරනවා. ඕකයි සරලම කතන්දරේ. හරිද? මේකත් පොඩ්ඩක් මාක් කරලා තියාගන්න next week එනවා සවුන්දා. ඒ කියන්නේ හෙට එනවා මේක. ඊට පස්සේ ප්‍රධාන නිවුස් සම්බන්ධව නම් හංගා සවුන්දා මුකුත් නැහැ. අපි යන් හංගාරුවාදට. හංගාරුවාදා චයිනීස් හොලිඩේ එකක්. හංගාරුවාදත් ලොකු ඉම්පැක්ට් වෙන්න පුළුවන් නිවුස් මුකුත් නැහැ මං හිතන තරමේ. රයිට්. හංගාරුවාදත් මුකුත් නැහැ නිවුස් එකක් ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහේ. අපි යන් බදාදා ඔක්තෝබර් 8 වෙනිදා. එදත් චයිනිස් නිවර්ඩ්. ඒ කියන්නේ චයිනිස් නිවර්ඩ් දවස කියන්නේ ගොඩක් වෙලාවට ඒෂියන් සෙෂන් එක ගොඩක් වෙලාවට බෝරින් වෙනවා. ඒ කියන්නේ ඒකත් මම වෙනම දවසක මම කතා කරන්නම් ඔය සෙෂන් බේස් කරගෙන. හරිද? හරි. මේදි නවසීලන්තේ ඉන්ටරෙස්ට් රේට් එක එනවා. මේක හොඳ ඔපචුනිටි එකක් ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට. මේ සාමාන්‍යයෙන් ඔය ඉන්ටරෙස්ට් රේට් ගැනවත් වෙනම පාඩමක් කරන්න වෙයි. මොකද ඒකත් ලොකු ඉම්පැක්ට් එකක් කරනවා මාකට් එකට. ඒක තමයි ප්‍රධානම දේ. හරිද? මගේ එක්ස්පීරියන්ස් එක අනුව සාමාන්‍යයෙන් ඔය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය කියන්නේ ඔය ඉන්ටරෙස්ට් රේට් පැත්තේ සර්ප්‍රයිස් කරන්න පුළුවන් රටවල් දෙක. ඒ කියන්නේ ඒගොල්ලන් කට් කරනවා කියලා කට් කරන්නේ නැහැ. එකපාරට වැඩි කරන්නත් පුළුවන්. කට් කරනවා කියලා හෝල්ඩ් කරන්නත් පුළුවන්. හරිද? වැඩි කරනවා කියලා කට් කරන්නත් පුළුවන්. ඒ වගේ ඒගොල්ලන් අර එකපාරට මාකට් එකට සර්ප්‍රයිස් දෙනවා. එතකොට අපි ඒක මේ කරන්සි ටික පොඩ්ඩක් ෆෝකස් කරගෙන තියාගන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් එම මේ 3 තිබිච්ච රේට් එක 2.75ක කට් කරනවා කියලා දීලා තියෙනවා. නිකන් අර කියන්නකො මේකලන් කට් කරනවා කියන සාමාන්‍යයෙන් කරන්සි එකක් වැලියු එක අඩු වෙනවනේ. ඒ කියන්නේ වීක් වෙනවනේ. මේකලන් කට් කරන්නේ නැතුව මේ 3.0 ගානටම තියාගත්තා නම් අන්න මෙයා ස්ට්‍රෝං වෙන්න පටන් ගන්නවා. ඒ කීපු දේ කරේ නෑනේ. එතකොට නවසීලන්ත කරන්සි එක ස්ට්‍රෝං වෙනවා. ඒතර වාට මෙයාව සාමාන්‍යයෙන් කරන්සි බයත් එක්ක ගලපලා හොඳ ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සාමාන්‍ය මේ වගේ ඉන්ටරෙස්ට් රේට් එක පොඩ්ඩක් ෆෝකස් කරන්න පුළුවන්. හරිද? අන්න බදාදත් හොඳ ඔපචුනිටි එකක් ගන්න පුළුවන් අර වගේ පොඩ්ඩක් හොඳ ඩේටා එකක් ආවොත්. හරිද? මම හිතන්නේ ඒදාට හැර තව ට්‍රේඩින් ඔපචුනිටි එකක් නැතුව ඇති. බ්‍රහස්පතින්දට යන්කෝ. බ්‍රහස්පතින්දට නැහැ. මේක අර මේ FOMC මීටින් වල මේ කට්ටියගේ ස්පීච් එකම තියෙනවා. මේකත් අපි පුළුවන් තරම් මේ අයිඩියා එකක් තියාගන්න ඕනේ. ඒගොල්ලෝ මොනවද කිව්වේ කියලා ආටිකල් එකක් අර කියවන්න ඕනේ. ඒතර තමයි දන්නේ මාකට් එක මොකද්ද මූව්මන්ට් එක හැදෙන්නේ කියලා. හරිද? හරි. මේ ජෙරම් පවල් කියන්නේ එයා ඔය ගවර්නර්නේ. එයාගේ ස්පීච් එකත් අනිවාර්යෙන් බලන්න ඕනේ. චෙයාර්පර්සන් කියන්නේ එයා. ඒ වගේ ඒගොල්ලන්ගේ ස්පීච් එකම අනිවාර්යෙන් බලන්න ඕනේ මොකද්ද ඒගොල්ලන් කියන්නේ කියලා. ඒගොල්ලන්ගේ කතාව අනුව තමයි මාකට් එක මූව්මන්ට් එක හදාගන්නේ. බ්‍රහස්පතින්දත් මුකුන්නේ ෆ්‍රයිඩේ. අපි බලාපොරොත්තු වෙච්ච ෆ්‍රයිඩේ එනවා. ඒ තමයි NFP data release වෙනවා. අපි මේක live trade කරන්න බලාපොරොත්තු වෙනවා. NFP ගැනත් මම කලින් මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. කට්ටිය පුළුවන් නම් ඒක බලන්න මොකද්ද NFP කියන්නේ කියලා. මේක අපි live trade කරනවා. සමස්තයක් විශේෂයෙන් ගත්තොත් එහෙම අපිට trade කරන්න පුළුවන් මේ events තුනක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම එක තමයි NFP එක. හරිද? අපි ඒක ફોකස් කරමු. දැන් පෞගේ දවස්වල දැක්කොත් එහෙම පෞගේ මාස ගානක ඉඳලා NFP drop වෙලා ආවේ. ඒ කියන්නේ labor data drop වෙලා ආවේ. හරිද? ඒකත් එක්ක තමයි interest rate එක cutting පැත්තට ආවේ මේ ඇමරිකාවේ central bank එකේ. හරිද? දැන් මේ මාසේ යන මේ interest rate එක cutting cycle එක ගොඩක් වෙලා market එක price කරලා තියෙන්නේ. දැන් මම යන මේ සමහර website කට්ටියට තේරෙන්නේ නැති වෙයි. අපි පස්සේ පොඩ මේක අපි ඉගෙන ගමු. මෙතනින් බලා ගන්න පුළුවන් මේ Fed watch එකෙන් බලා ගන්න පුළුවන් interest rate එක market එක කොයිද price කරගෙන තියෙන්නේ කියලා. දැන් ඊළඟ FOMC කියන්නේ ඊළඟට central bank එකෙන් release කරන්න තියෙන date එක. interest rate එක සම්බන්ධව. මෙතන ගියාම බලා ගන්න පුළුවන් මේ 96%ක්ම මේ interest rate එක cut කරයි කියලා market එක දැනටම price කරලා ඉවරයි. දැනට තියෙන 4.25ක interest rate එක market එක කොහොමද price කරලා තියෙනවා තව interest rate cut එකක් යයි කියලා. හරිද? දැන් අපි ඒක ફોකස් කරලා දැන් මාකට් එක ප්‍රයිස් කරලා තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ හොඳම ඔපචුනිටි එක තමයි මේ NFP කියන ට්‍රේඩින් ඉවෙන්ට් එක. ඒකේ නිකන් අර කියන්නකො මේ ඉන්ටරෙස්ට් රේට් එක සාමාන්‍යයෙන් කට් කරන්නේ කියන්නේ රටේ මොකක් කර ප්‍රශ්නයක් තිබ්බොත්නේ. ඒ වගේ මේ අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙලා ආර්ථික ප්‍රශ්න මොකක් කර ගොඩක් හේතු සාධකින්ද ඒ ආර්ථිකය පොඩ්ඩක් පසුබාහනකොට තමයි ඉන්ටරෙස්ට් රේට් එක කට් කරන්නේ.
හරිද? දැන් බලමුකෝ දැන් NF කියන්නේ ජොබ් මාකට් එක සම්බන්ධ දේවල්නේ. දැන් මේ පැත්තේ ඔක්කොම පොසිටිව් පැත්තට මේ ස්ට්‍රෝං නිවුස් එකක් આવොත් අන්න අයිඩියා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආර්ථිකයක් ගැන. ඒ කියන්නේ ඇමරිකාවේ ආර්ථික කොහමද දැන් තියෙන තත්ත්වය මොකක්ද කියලා අපිට අයිඩියා ගන්න පුළුවන් මේ ලේබර් ඩේටා මොනිටර් කරලා. මේ නිකන් හරි මේ සෙට් එකම පොසිටිව් වෙලා ආවොත් අපිට හොඳ ඔපචුනිටි එකක් ගන්න පුළුවන් ගෝල්ඩ් මාකට් එකේ. හරිද? මම ඒක පස්සේ පැහැදිලි කරන්න කොහොමද ඔපචුනිටි එක ගන්න කියලා. හරිද? ඒක දැන් රෆ්ලි අයිඩියා එකක් තියාගන්නකො. NF එකක් තේනවා. හරිද? ඊට අමතරව දැන් මට මේ chart එක මට දැක්කම මේක පේනවා මගේ experience එකත් එක්ක දැන් gold එක 4000 level එකට යන්න ළඟයි. හරිද? මේ ඔක්කොම මේ main up trend එකක් ඇවිල්ලා තිබ්බේ ගොඩක් reason ඉඳ. එකක් ට්‍රම්ප් ජනාධිපති වීම සහ එයා ගේන මේ ආර්ථික ප්‍රතිපත්ති සහ ලෝකෙ තිබිච්ච යුද්ධය. හරිද? ළඟම තිබිච්ච reason එක තමයි එයාගේ මේ tariff එක සහ අන්තිම වෙච්ච මේ ඇමරිකන් ගවර්න්මන්ට් ෂට් ඩවුන් එක. අන්න ඒ වගේ ගොඩක් මේ USD වලට නෙගටිව් විදිහට බලපාපු හේතු සාධකින්ද ගෝල්ඩ් එක දැන් උපරිම ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මෙතනින් එයාට 4000 ලෙවල් පාස් කරලා යන්න තරම් මෙයාට තාම දැනට ඩේටා මොකුත් නැහැ. එහෙම ඩේටා එනවනම් ලොකු නිවුස් එකක් එන්න ඕනේ මේ 4000 බයිපාස් කරලා යන්න. හරිද? ඒ අතරතුර දැන් බලන්න මේ සාමාන්‍ය දැන් නිවුස් වල ගත්තොත් එහෙම දැන් මෙතන මේ කියලා තියෙනවා මේ ඔය මේ යුද්ධෙත් එක්ක හේතුවක් ඉඳන් මේ ගෝල්ඩ් එකම බයි වෙලා තියෙන්නේ. හරිද? මම හිතන්නේ මේ ෆස්ට් ටයිම් මම හිතන්නේ මොකද්ද ඊශ්‍රායල හමාස් ප්‍රශ්නේ ඇති කරගත්ත මම මතකද 2023 වෙන්න ඕනේ. මෙන්න මේ ඇරියද මට රෆ්ලි මතක. 2023 ගන්නකො බලන්න 2023 කියන්නේ මේ වගේ මම තැනක ගන්නම්කො. මෙන්න මේක තමයි මට මතක මේ රෆ්ලි අයිඩියා එකක් නැහැ. ඔය යුද්ධ මම හිතන්නේ ෆස්ට් ඇටැක් එක කරලා 2023 වෙන්න ඕනේ. මට හරියට මතක නෑ. නිකන් ගන්න මේ ඇරේ වගේ මේ ඇටැක් කරා කියලා මේ වගේ ඔක්තෝබර් මාසේ වගේ බලා ගන්න යුද්ධයත් එක්කම මේ ගෝල්ඩ් මාකට් එක මොකද වෙලා තියෙන්නේ කියලා. මේ කලින් තිබ්බේ මේ 1700 800 ගමකෝ. 1800 ගණන් වල ඒ තිබ්බේ. ඒ කියන්නේ 2023. මම හිතන්නේ ෆස්ට් ඇටැක් එක ආවේ මිඩල් ඊස්ට් පැත්තේ මේ යුද්ධමය ප්‍රශ්න ආවේ 2023 වෙන්න ඕනේ. අන්න ඒ රීසන් එකත් එක්කම ඊට පස්සේ ආවා මේ යුක්‍රේන රෂියා ප්‍රශ්නයකුත් ආවා. ඒ වගේ ලෝකේ දැන් යුද්ධවල් දෙක තුනක් ඇති වෙන්න මේ ගෝල්ඩ් එක ඩිමාන්ඩ් වෙනවා. මට මතක හැටියට මේ 2023 වෙන්න ඕනේ. දැන් මෙතනින් බලන්න මේ ගෝල්ඩ් එක ඩිමාන්ඩ් වෙච්ච පටන් ගත්ත එක මේ කොයිවත් නැවතිලා නෑනේ. ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන්නේ ඒගොල්ලන්ට ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් ඇසට් වලට. දැන් මෙතන තනි හිරකින් බලා ගන්න බලන්න මේ ඩේ chart එක දාලා. කෙලින්ම තියෙන්නේ මේ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඇයි මිනිස්සු පැනික් වෙනවා. අපි ගාව තියෙන සල්ලි තියාගත්තට වැඩක් නැහැ. ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා. යුද්ධමය තත්ත්වයක් තියෙනවා. ඒ වගේ රීසන් ඉඳන් පුළුවන් තරම් ගෝල්ඩ් වලට මිනිස්සු මාරු වුණා. ඉන්වෙස්ටර්ස්ලා. අන්න ඒ වගේ රීසන් ගොඩක් එකතු වෙලා අන්තිම ගෝල්ඩ් එක නැවතිලා තියෙන්නේ 3800 ගණන් වල. මේ ඔක්කොම නිවුස් රීසන් ඉඳලා එක ඇක්ටිවිටිස් ඉඳලා මේ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් එයාට යන්න මේ වගේ තව හොඳ නිවුස් එන්න ඕනේ. තව කොයි යුද්ධමය ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ. ඇමරිකාවේ ආර්ථිකය තවත් කඩන් වැටෙන්න. මොකද අපි දැන් USD බේස් කරගෙන මේ ගෝල්ඩ් එක අපි මේ ට්‍රේඩ් කරන්නේ. එහෙනම් ඇමරිකාවේ තව ප්‍රශ්න ඇති වෙන්න ඕනේ. මොකද ලොකු ඉෂුව එකක් වෙන්න ඕනේ. අන්න වගේ රීසන් આવොත් අන්න තවත් ගෝල්ඩ් එක ඩිමාන්ඩ් වෙන්න පුළුවන්. මේ වගේ උඩට යන්න පුළුවන්. දැනට තියෙන වාතාවරණය අනුව ඒ වගේ දැනට අපිට ආරංචි නිවුස් මුකුත් නැහැ. 3800 ලෙවල් එකේ දැනට නැවතිලා තියෙනවා. හැබැයි මේකෙන් එයාට අපිට ඉස්සරහට ආරංචි වෙන නිවුස් තමයි මෙතන මම දැන් ඔයගලන්ට කියන්න යන්නේ. ඒකෙන් පළවෙනි නිවුස් එක තමයි මේ ට්‍රම්ප් මේ සාමගි උසමක් ඇති කරගන්න try කරනවා ඊශ්‍රායලය සහ හමාස් ඒ දෙන්න එකතු කරගෙන. දැනට මේ නිවුස් රිලීස් වෙච්ච විදිහට ආරංචියක් වෙනවා. ඒ දෙන්නම ඒගොල්ලන් දෙන්නම ඇග්‍රි වෙලා තියෙනවලු මේ පීස් ටෝක් එකට. මේ තියෙන හෙඩ්ලයින් එකක් තියෙනවා CNN එකේ. හරිද? ඒ වගේ තව නිවුස් එකක් මම දැක්කා. ඔයගොල්ලන් මේ නිවුස් කියවන්න බැලුවා මේක ඔයගොල්ලන්ට මේක කොපි කරලා මේ මොකද්ද ට්‍රාන්ස්ලේට් එකෙන් පාවිච්චි කරලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් එච්චර වොරි වෙන්න එපා ඒ ගැන. මේ මමත් සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ. ඉතින් වැඩි මේවා දඟලන්න ඕනේ නැහැ ලේසිනේ. මේක කොපි කරලා ගත්තා මේකෙන් ලස්සන තේරුම් ගන්න පුළුවන් සිංහල භාෂාව. මේ තියෙන ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්ම ඉදිරියට ගෙන යාමට ඊශ්‍රායල සහ හමාස් කැමැත්ත පළ කර. අන්න. මේක හොඳ නිවුස් එකක් මිනිස්සු ගෝල්ඩ් වලින් ගැලවෙන්න. දැන් අපි මේම හිතන්න ඕනේ. දැන් මෙයාට බයි වෙච්ච රීසන් මේ යුද්ධය සහ ආර්ථික ප්‍රශ්නේ ඒකෙන් එකක් තමයි හමාස් සහ ඊශ්‍රායලේ ගැටුම. ඒකින්ද නේ මේගොල්ලන් බයි වෙන්න පටන් ගත්තේ.
දැන් ඒකත් නැති වෙනකොට මෙයාත් ඉබේම මේ බයි එක නැති කරගන්නවා. හරිද? ඒක තමයි සාමාන්‍ය මාකට් වල වෙන්නේ. මොකද්ද රීසන් එකකින් දා උඩට ගියා නම් නිකන් කියන මේ මොකක් කර යුද්ධයක් ඉඳන් මේ රීසන් එකකින් දා මේ එක මාකට් එක උඩට ගියා නම් ඒ යුද්ධෙ මෙතනින් නැවතුණාට පස්සේ එයා ආයේ උඩට යන්න හේතුවක් නැහැ. ආයා යන්න ඕන පල්ලයට. දැන් යුද්ධයක් නැහනේ. ඒ හින්දා අර තිබිච්ච ලෙවල් එකට යන්න තමයි try කරන්නේ. ලෝකයේ ආර්ථික මූව්මන්ට් එක හදාගන්න එහෙමයි. දැන් මෙතනත් අපිට ඒක බලා ගන්න පුළුවන්. දැන් ඉස්සරහට දැන් තාම ඒගොල්ලන් කන්ෆර්ම් කළා නැහැ. දැන් තාම ස්පීච් එක යනවා. මම හිතන මේ හෙටද කොයිද මේ ඊජිප්තුවේ රෙස්ටන මේ මොකද්ද කට්ටිය මීටින් එකක් දාගන්න යනවා කිව්වා. තව සාකච්ඡා කරන්න. ඒගොල්ලන් නිකන් අර කිව්වොත් එimhe අපි දැන් ඇග්‍රී වෙලා ඉන්නේ. අපි යාම යුද්ධ වලට යන්නේ නැහැ කියලා මොකක් කරේ ඒගොල්ලන් ස්පීච් එකක් දුන්නට පස්සේ අන්න ගෝල්ඩ් එක සෙල් වෙන්න පටන් ගන්නවා. රීසන් එකක් තියෙන ඉඳා. මොකද බයි වෙන්න නෙමෙයිනේ ඒක රීසන් එක. ඒක සෙල් වෙන රීසන් එක. අන්න හේතුවෙන්ද ගෝල්ඩ් එක සෙල් වෙන්න පුළුවන්. ඒක රීසන් එක. අනික තමයි මේ දවස්වල තිබිච්ච මේ ඇමරිකාවේ ෂට්ඩවුන් එක. ඒකත් දැන් මාකට් එක ප්‍රයිස් කරලා තියෙන ගෝල්ඩ් එක අප් කරන්න. දැන් ඒකෙත් දැන් නෙක්ස්ට් වීක් වගේ සාමාන්‍ය සාකච්ඡාවක් යනවා මේ ඒගොල්ලන්ගේ ෂට්ඩවුන් එක අයින් කරගන්න. සාමාන්‍යයෙන් මේ ගවර්න්මන්ට් එකක් වහලා තියාගෙන මේ රටක් දුවන්න බෑනේ. ඒගොල්ලන් අනිවාර්යෙන් කවදාද මේ ෂට්ඩවුන් එක අනික අයින් කරගන්න ඕනේ. සමහරවිට නෙක්ස්ට් වීක් වෙන්න පුළුවන් නැත්නම් මේ මාසේ වෙන්න පුළුවන්. ඒ කොහොමත් අනිවාර්යෙන් අයින් කරගන්න ඕනේ. දැන් අපේ ඔළුවේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. කවදාද මේ ෂට්ඩවුන් එක අයින් කරගන්නවා ඇමරිකාව කියලා. අන්න ඒකත් මේ ගෝල්ඩ් එක සෙල් වෙන්න රීසන් එකක්. හරිද? එතකොට මට දැන් පොයින්ට් දෙකක් තියෙනවා ගෝල්ඩ් සෙල් පැත්තේ ફોකස් කරන්න. හරිද? අනික තමයි තුන්වෙනි රීසන් එක. දැන් මෙතන බයි ඇතුලේ තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටැරිෆ් සම්බන්ධ ප්‍රශ්න. ඒකත් ඉන්න තමයි බයි එක හැදලා තියෙන්නේ. හරිද? දැන් ඒකෙත් මම ඇමරිකාවේ මම හිතන්නේ මේ මාසේ 15 හරි 17 හරි මට මතක නැහැ ළඟින් යන දවසක උසාවියේ මේකේ නඩුවක් යනවා. ඇමරිකාවේ ජනාධිපති මේ එයා දාපු ටැරිෆ් එක නීති විරෝධීද නැද්ද කියලා උසාවියේ යනවා මේ නඩුවක්. ඒකේ මම හිතන්නේ උසාවි නියෝගයේ එන්නේ මේ 15 වෙනිදා හරි 17 වෙනිදා හරි. ඒකෙත් නිකන් අර කියමුකෝ මේ උසාවියෙන් කිව්වොත් එimhe ඩොනල්ඩ් ට්‍රම්ප් ගාපු මේ තීරුබදු එම මේ නීති විරෝධී එයාට තවදුරටත් මේ තීරුබදු ගන්න බෑ රටවල් වලට කියලා තීන්දුවක් આવත් අන්න තවත් ගෝල්ඩ් එක සෙල් වෙන්න රීසන් එකක් වෙනවා. දැන් මට සෙල් පැත්තේ ફોකස් කරන්න ලොකුම රීසන් තුනක් මම දැන් ફોකස් කරගෙන ඉන්නේ. හරිද? ඒ හින්දා මම තවදුරටත් ගෝල්ඩ් මම බයි පැත්තට නෙමෙයි බලන්නේ දැන් සෙල් පැත්තට බලන්නේ. හැබැයි සෙල් පැත්ත ගන්නත් අර නිවුස් වලින් එකක් හරි මාකට් එකට මේ එන්ටර් වෙන්න ඕනේ ආවා දැන් සෙල් ගන්න කියලා ඉන්ඩිකේට් කරන්න. අන්න එමය මාකට් එක අපි සාමාන්‍ය සතියක් වගේ ඉඳලා අපි ප්‍රෙඩික්ට් කරන්න පටන් ගන්නවා. දැන් මේ වීක් එකේ මගේ ප්‍රෙඩික්ෂන් එක තමයි ඕක. හරිද? මම මේ කියන්නේ ගෝල්ඩ් පැත්තේ. මම ගොඩක්ම ට්‍රේඩ් කරන්නේ ගෝල්ඩ් සහ කරන්සි පැත්තේ. මට එයා සමානව තමයි අනිත් කරන්සි වලත් කියන්න තියෙනවා. අපි දැන් ගොඩම යුරෝ USD ගත්තොත් ඒකත් එහෙමයි. තව දෙයක් කියනවනේ මේ සාමාන්‍යයෙන් යුරෝ සහ JPY කියන්නේ බ්‍රිටිෂ් පවුන්ඩ් කියන්නේ යුරෝ වීක් වෙන කාලෙට අර දෙන්න ස්ට්‍රෝං වෙනවා. ඒ කියන්නේ දැන් අද කියන්නකෝ අද USD එක වීක් වුණා කියලා. ඒකෙන් අනිත් පැත්තේ තමයි අර දෙන්න කරගන්න. USD වීක් වෙන වෙලාවට යුරෝ සහ මේ JPY මේ මොකද්ද බ්‍රිටිෂ් පවුන්ඩ් එක ශක්තිමත් වෙනවා. අන්න ඒ හේතුවෙන්ද දැන් බලන්න පහුගිය දවස් ටිකේම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ආර්ථික ප්‍රශ්නත් එක්ක USD වීක් වුණා. ඒහා සමාන බලන්නකො මේ යුරෝ එක ස්ට්‍රෝං වෙලා තියෙන විදිහ. දැක්කද? මේ ඩේ chart එක මම දාලා තියෙන්නේ. අන්න ඒ වගේ තියෙනවා අපි දැන් ඉගෙන ගන්න. මොන කරන්සි එකක් වීක් වුණොත්ද මොන කරන්සි ස්ට්‍රෝං වෙන්නේ. අන්න ඒ වගේ දේවලුත් මාකට් එක ඉගෙන ගන්න තියෙනවා. අපි ඒක පොඩ පස්සේ අපි මේ ස්ටඩි කරමු. හරිද? මම මේ සතියේ ફોකස් කරන ඔය කරන්සි පෙයාස් සහ ඒ වගේ ඇසට් ඉඳලා මම ඒ ටික මම දැන් ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ. හරිද? ඒ වගේ අපි හැම වීක් එකකම අපි ප්‍රෙඩික්ට් කරනවා මේ අපි මාකට් එක ඇනලයිස් කරනවා මොකද්ද ඉදිරි මූව්මන්ට් එක කොහොමද වෙන්නේ කියලා. හරිද? මම දැන් කිව්වා ගෝල්ඩ් මාකට් එකේ ඉදිරි ෆෝකස් එක ඒ සම්බන්ධ මොනවාද ඔයගොල්ලන්ට තව දැනගන්න තියෙනවද? ඊළඟ සතිය ගැන හරි මොකක් හරි එකපාරට තේරෙන්නේ නැති වෙයි. අපි ඉස්සරහට මේ අපි මේ වගේ සෙෂන් තියලා කට්ටිය පොඩ්ඩක් දැනුවත් කරනකොට ඔයගලන්ට අයිඩියා ගන්න පුළුවන්. මාකට් එක කොහොමද මූව්මන්ට් එක හදාගන්නේ කියලා. මම මෙතනට මම ගෝල්ඩ් එක ගැන ફોකස් එකක් දුන්නා. මොකද මම ට්‍රේඩ් කරන්න ඉන්නේ ගෝල්ඩ් ඉඳලා. ඔයගලන්ට මොකක් කර තව දැනගන්න තියෙනවද? කරන්සි පෙයාස් පැත්තේ හරි
chat එකේ දාන්න පුළුවන්. හරි අපිට දැන් එතකොට අපි දැන් ගෝල්ඩ් අපි බයි කරලා තියාගෙන ඉන්නවා නම් අපිට ඒක කන්වර්ට් කරන්න පුළුවන්ද කරන්සි වලට? මේවයි මචං මෙතන forex market එකේ අපිට මේ ඩිරෙක්ට් ගණදෙනු කරන්න බෑනේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි වගේ සෙට් එකට ඒ කියන්නේ මහා ජනතාවට මේ මොකද්ද? ඇහෙනවද? එහෙනම් හරි. එහෙනම් මේකට මචං අපි ඩිරෙක්ට් අපිට යොමු වෙන්න බෑ. මේ කියන්නේ මේ forex කියන ලොකු මාකට් එකක්. අපි වගේ සාමාන්‍ය ජනතාවට ඩිරෙක්ට් යන්න බෑ. මේකේ ඉන්නවා බැංකුවේ සෙට් එකක් ඉන්නවා, ලොකු ලාර්ජ් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන් තමයි මේකේ ලොකු මූවමන්ට්ස් හදන්නේ. ඒගොල්ලන් ගාව තමයි ලොකු සල්ලි තියෙන්නේ. අපේ මේ ඩොලර් ලක්ෂ 50000 ඒ වගේ පොඩි amountස් පවත් මේකේ ගණන් ගන්න නැහැ. ඒ අතරතුර අපි තියාගන්න ඩොලර් 500යි 1000යි 2000යි වගේ පොඩි ගණන් තියාගන්නේ. ඒ හින්දා අපිට කොහොමවත් මේකට එන්ටර් වෙන්න බෑ. අපිට මේක එන්ටර් වෙන්න බැරි නම් තමයි අපිට දැන් ඉන්න බ්‍රෝකර්ස්ලා සෙට් එකක්. අපි දැන් රෙජිස්ටර් වෙලා අපි ට්‍රේඩ් කරන්නේ. ඒ බ්‍රෝකර් හරහා තමයි අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ බ්‍රෝකර් හරහා අපිට රෙජිස්ටර් වුණාම අපේ කරන්සි එක තියාගන්න පුළුවන් USD වලට විතරයි. සමහර කරන්සි රටවල් මේ බ්‍රෝකර්ස්ලා වෙන වෙන කරන්සි තියාගන්න පුළුවන්. අපි කොමන්ලි ගත්තොත් එimhe USD විතර තමයි අපේ account එකේ සල්ලි තියාගන්න පුළුවන්. හරිද? අපි දැන් කරන්නේ ඇත්තටම මේ සල්ලි තියාගෙන තමයි අපි මේ ට්‍රේඩ් කරන්නේ මේ එක එක කරන්සි පෙයාස් වලට මෙතන මේ අපි buy sell කරලා ගන්න profit එක තමයි අපිට USD විදිහට හම්බෙන්නේ. අපිට මේකේ මේ තියෙන මේ future trading කියලා option එකක් තියෙනවා. හරිද? මේකේ පුළුවන් අපිට මේ අර වගේ මේ gold ඔය වගේ ඒවා මේ bitcoin වගේ මේ අරන් තියාගන්න. පස්සේ කාලෙක මේ convert කරගන්න. හැබැයි අපි මේ ට්‍රේඩ් කරන බ්‍රෝකර්ස්ලාට ඒ ඔප්ෂන් ලංකාවේ මම හිතන්නේ ඒක සපෝට් කරන්නේ නැහැ. ෆියුචර් ට්‍රේඩින් දෙන්නේ නැහැ ලංකාවට. ඒ හින්දා තමයි අපි මේ බ්‍රෝකර් හරහා අපි බයි සෙල් අරන් අපේ ප්‍රොෆිට් එක USD වලින් ගන්නෙ. අපිට ඇත්තටම මේ ගෝල්ඩ් බයි කරාට අපිට ඇත්තටම මේ USD වලින් ප්‍රොෆිට් එක විතරයි. දැන් මෙතන නිකන් අර කියන්නක මෙතන මේ නිකන් අර කියන්නක මේ දැන් ගත්තා මෙතන 3000යි කියලා. හරිද? ඔයා 3000 දී ගෝල්ඩ් බයි කරනවා. හරිද? දැන් ඔයා මෙතන 3800 වෙනකන් ගෝල්ඩ් එක බයි කරලා තියා ගන්නවා. හරිද? හැබැයි මෙතන ඔයාගේ අතට ඇත්තටම ගෝල්ඩ් නෙමෙයි තියෙන්නේ. හරිද? ඒ වෙනුවෙන් මේ ගෝල්ඩ් එක වෙනුවෙන් මේ ඒ බ්‍රෝකර් ගෙවන USD තමයි ඔයා ළඟ තියෙන්නේ. ඒ ප්‍රොෆිට් එක විතර හම්බෙන්නේ ඒ USD කරන්සි එක. ඒ කියන්නේ සල්ලි. ඒ බ්‍රෝකර් එක හරහා අපිට හම්බෙන්නේ සල්ලි විතර. අපිට මේ ඇත්තට මේ ගෝල්ඩ් එක අපි බයි කරලා තියාගත්තට අපිට තියෙන්නේ මේ USD විතරයි තියෙන්නේ. ප්‍රොෆිට් එක පැත්තෙන්. තේරුණාද? හරි බා අයිඩියා එකක්. අපිට මේ වාට ඒ වගේ පුළුවන් අර Binance පැත්තේ වට පුළුවන් ඔය Bitcoin එකම අරන් තියාගන්න. ඒකේ තියෙන future trading. ඒගොල්ලන් කරන්නේ එමනේ. අපිට දැන් කියමුකෝ දැන් Bitcoin තියනවා කියලා. දැන් Bitcoin උනාට මෙතන Bitcoin එක අපිට මොකක් කර කරන්සි එක සම්බන්ධ වෙනවම තමයි. දැන් gold ගත්තොත් එහෙම අපිට තනි gold නෙමෙයිනේ තියෙන්නේ. gold එකත් එක්ක USD තියෙනවා. තව gold එකත් එක්ක තියෙනවා euro. ඒ වගේ තව කරන්සි පෙයාරක් කොයි හරි ඇඩ් වෙනවා. හරිද? මේ අපිට අර වගේ හෝල්ඩ් කරලා තියාගන්න නම් එක්ක ගෝල්ඩ් විතරයි තියෙන්න ඕන. ගෝල්ඩ් අරන් තියාගත්තා වැඩි වෙච්ච ගමන් ඒ ගෝල්ඩ් එක අපි සෙල් කරනවා. දැන් ඒ වගේ එක ෆැසිලිටි එකක් තියෙනවා Binance පැත්තේ. Bitcoin පැත්තේ සම්බන්ධව. ඒගොල්ලන්ට පුළුවන් අපි මේ platform එකට රෙජිස්ටර් වුණාට පස්සේ අපිට Bitcoin හෝල්ඩ් කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ buy sell ගන්න නැතුව Bitcoin දැන් අද තියපු රේට් එකට අරන් තියාගත්තා නම් පස්සේ කාලෙක වැඩි වෙච්ච ගමන් විකුණන්න පුළුවන් හිතාගෙන අපිට තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ ෆියුචර් ට්‍රේඩින් තියෙන එක බ්‍රෝකර් හරහා. මම හිතන ලංකාවේ නම් මම හිතන්නේ නැතුව ඇති මේ ෆියුචර් ට්‍රේඩින් ඔප්ෂන් එක. පිට රටවල නම් තියෙනවා ඒක. දැන් මෙතන උදාහරණයකට අපි දැන් USD ගැන කතා කරේ. මෙතන බලා ගන්න පුළුවන් මේ ෆියුචර් ට්‍රේඩින් එකේ මේ USD කියන්නේ DXY කියලා. මෙතන ඩොලර් ඉන්ඩෙක්ස් කියන්නේ මේක තනිකර මේ USD එක තමයි මනින්නේ වැලියු එක. හරිද? ඔයාට මේ කොයි හරි බ්‍රෝකර් කෙනෙක් මේක ට්‍රේඩ් කරන්න දෙනවා නම් ඔයා මේක ට්‍රේඩ් කරනවා කියන්නේ ඔයා USD විතරයි අරන් තියාගන්න. හරිද? දැන් නිකන් අර කියන්නේ මේ USD විතරක් තියෙනවා. ඔයා මෙතන මේ USD buy කරගත්තා නම් ඔයාට මේ USD 100ක් ගත්තා නම් මෙතන මේ වැලියු එක 100 මේ ඇඩ් වෙනවා මේ සල්ලි වැලියු එක. දැක්කද? මෙතන තියෙන්නේ USD විතරයි. අන්න ඒ වගේ තියෙනවා ෆියුචර් ට්‍රේඩින් කරන්න ඒ වගේ ඔප්ෂන්. දැන් මා තේජන් ආපු එකට තමයි ඒ උත්තරේ කියන්නේ අපිට
ඒ තියෙන මේ කරන්සි වලින්ම අපිට අරන් තියාගන්න බෑ. මොකද අපිට ෆියුචර් ට්‍රේඩින් නැති හින්දා අපි ඒ වෙනකොට තමයි කරන්සි පෙයා ට්‍රේඩ් කරන්නේ. ඒකෙන් ගන්න ප්‍රතිඵලය ප්‍රතිලාභය නැත්නම් ප්‍රොෆිට් එක තමයි අපිට USD වලින් කන්වර්ට් වෙලා අපේ account එකට ඇඩ් වෙන්නේ. ඒක අපි සරල forex trading වල අපි කරන්නේ. ක්ලියර්ද ඒක? ක්ලියර් ආ පැහැදිලි. හරි. වෙන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මොනවා හරි මාලන් මොනවා හරි තේජන් කැමරා එක ඔන් වෙලා වෙන කාට හරි ප්‍රශ්න තියෙනවද මොකක් හරි මාකට් එක ගැන දැනගන්න ඕනද නැත්නම් මෙතන සෙෂන් එක නවත්තන්න පුළුවන් මට අපි මේ NFP එක ලයිව් ට්‍රේඩ් කරනවා කට්ටිය එක මම ඩේට් එක මම අප්ඩේට් කරන්නම් අපි සාමාන්‍ය මේමයි ඔය සතියට එක දවසක් මේ මාකට් එක මේ ඇනලයිස් කරලා තියාගන්න ඕනේ මේ මොකද්ද මාකට් එක මූවමන්ට් එක හැදෙන්නේ මේක තනිකර බිස්නස් එක විදිහට ඉස්සාගෙන මේ අපි මේ ફોකස් එක දෙන්නයි තියෙන්නේ ලයිව් ට්‍රේඩ් එක අපිට බලන්න පුළුවන්ද? ඒ කියන්නේ zoom එකක් මේ ඔව් මේව මීටින් එක ඔව් ලයිව් ට්‍රේඩ් කියන මෙතන මම දාලා තියෙන මේ Discord එකේ මේ නිවුස් ට්‍රේඩින් කියලා. මම ඒකේ නිවුස් එන වෙලාවට ට්‍රේඩ් කරන්න මම ඔප්ෂන් දාලා තියෙනවා. මේ වගේ මීටින් එකක් තියලා දැන් නිකන් අර කියන්නක මේ දැන් වෙලාව 10යි 3යිනේ. නිකන් හිතන්නකො 10 පාට මොකක් කර මේ වගේ නිවුස් එකක් එනවා කියලා මේ වගේ මේ ලිස්ට් කරලා අපි මේ වගේ මීටින් එකක් දාලා මම මේ ලයිව් මේ වගේ chart එක ඕපන් කරගෙන මම මොනිටර් කරලා මම කියනවා මම ගන්න ට්‍රේඩ් එක. මම මේමයි ගන්න කියලා. ඔයගලන්ට ඒක අනුව ඔයගලන්ට මේ ට්‍රේඩ් එක ගන්න පුළුවන්. ඒකයි ලයිව් ට්‍රේඩ් කියන්නේ. හරි හරි. මොකද ඔයගලන්ට තනියෙන් ට්‍රේඩ් ගන්න මොකක් කරේ වගේ ඉෂුස් තියෙනවා නම් අර ඔයගලන්ව පුරුදු වෙන්නත් ඉගෙන ගන්නත් එක්ක මාකට් එකේ රිස්ක් එක කොහොමද වෙන්නේ මූවමන්ට් එක හැදෙන්නේ කොහොමද ලොස් වුණොත් කොහොමද මැනේජ් කරගන්නේ අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ ෆන්ඩමෙන්ටල් පැත්තේ ඉඳලා මේ වගේ ලයිව් ට්‍රේඩින් සහ සෙෂන් වලින්. ඒකයි. ක්ලියර්ද? ක්ලියර්